Hi guys! අද vlog එක තනිකරම street food කෑමක් තියෙන්නේ. අපි ආවා මෙහි තියෙන ජලන් අලෝර් street food street එකට. මේක ගොඩාක්ම active වෙන්නේ weekend එකේ. අද Friday දවසක් මම හිතනවා ඉතින් අදත් එක්ක දේවල් ඇති කියලා. මේ අපි මෙතනට ආවා අපි මලේසියා ආපු පළවෙනි දවසේම රෑ. හැබැයි එදා අපිට මොකුත් අපි කෑවේ නැහැ මොකද එච්චර confident එකක් තිබ්බේ නැහැ කන්න. මේ ඉතින් අද ආවේ තනිකරම street food කෑමක් කන්න. ගොඩාක් තියෙනවා කෑම ජාති. අපි ඉස්සෙල්ලාම පොඩි walk එකක් දාලා ඊට පස්සේ ඕගලන්ට පේනවා මොනවද කන්නේ කියලා. ඕකේ? මිනි සීෆුඩ් පොට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අන්ලිමිටඩ් රීෆිල්. Yeah, very nice, ma'am. Hello, miss. What do you want? Chinese food, Thai food here. Fried and barbecue, Chinese food, Thai food. Just see the menu. How much should I do it? You can see the menu. Sticks වල prices තියෙනවා. මෙතන තියෙන barbecue අපිට කැමති ඒවා ටිකක් තෝරගන්න තියෙන. ඒගොල්ලෝ ඒ ටික barbecue කරලා දෙනවා. එක එක ඒවා එක එක ගණන්. අර ඒගොල්ලෝ දාලා තියෙනවා red එක 3යි, yellow එක 4යි එහෙම කියලා. ඔයාලට පේනවා දැන් යන්න ආරේ මාර සෙනග අනේ මන්ද කොහොම යන්නද කියලා මේ පැත්තට so crowded අපිට හම්බුණා තනිකරම durian වලට ඩෙඩිකේට් කරපු කැෆේ එකක් අපි දැන් ඒක ඇතුළට යන්න හදන්නේ we still didn't eat anything. අර පාරේ කොනටම ආවා. අතලකින් බා. මේ durian හැමතැනම තිබ්බට durian ලාභත් නැහැ. හැබැයි මෙහි වෙනසකට කියලා තියෙන අර durian කෑලි අරගෙන පැකට් කරලා තියෙනවා. ඒක නිසා මේ අඩුවට කන්න පුළුවන්. හැබැයි අර ගෙඩිය මාර ගණන්. මම දන්නේ අඩුම ගානේ 6000ක් විතර වෙනවා එක ගෙඩිය. ඉච්චරට ගණන් මෙහි. ගිහින් බලමු අතලේ. අපි නෙමෙයි. Thank you sir. අපි ගත්ත corn dog එකක්. හැබැයි ඒක වීඩියෝ කරා. මේක වීඩියෝ වෙලා නැහැ. කොහොමද ඒක හොඳට චීස් ඇදුණා මම ක්ලිප් එකක් මෙතනට දාන්නම්. අපි අර ෆෝන් එකෙන් ගත්ත ක්ලිප් එකක් තියෙනවා මේ කැමරා එක තමයි රෙකෝඩ් වෙලා නැති ෆෝන් එකේ රෙකෝඩ් වෙලා. යා. ඉතින් මම ඒ ක්ලිප් එක දාන්නම්.
10ක්. 10ක්. කියන්නේ රුපියල් 650ක් වගේ. රායි එක. ඊළඟට අපි ගත්තා ස්මූදි එකක්. මේක 3-in-1 ස්මූදි එකක්. මම හිතන්නේ avocado, mango, this is Dragon fruit. dragon. avocado එක ටිකක් thick වැඩි නේ. එන්නේ නැහැ නේද? මේකුනේ 10යි. රුපියල් 650. මම dragon fruit try. Kan එන්නේ නැහැ නේ. හරි. පැරා මදි වගේ දෙයක්. Thank you. Tulis 10 10. Come again. හරි යාගේ ඕක කකා. ඊට පස්සේ ගත්තා ලෑම් කෙබාබ් එකක්. මේකත් උනේ 10යි. 10යි. මේ මීට වඩා තිබ්බා මං කෑවා. රහයි. ඒ කියන්නේ ඒකට කිසිම දෙයක් දාලා නැහැ. ස්පයිසස් සාර ඒ කියන්නේ මිරිස් කුඩු චුට්ටක් දාලා නිකන් ග්‍රිල් කරලා තියෙන්නේ නේ. Lại. Ah, Natal tem assim também, que é com café. Ôi, không Right. chicken barbecue. හොඳයි නේ. මේ ස්ට්‍රීට් එකේ මාර විදිහට සෙනග මම දැන් තව රැවෙන්න තව කට්ටියයි. ඔයගොල්ලෝ කලින් ආවොත් නිදහසේ චුට්ටක් ඉඳලා යන්න පුළුවන්. නැත්නම් මේ වෙලාවට එමෙ මාරම crowded street එක. ඕ විදින්න තමයි. එච්චරටම සෙනග ඉන්නවා. Hello, welcome. අපි ආවා චීස් කෝන් කන්න. නැද? කොහෙද අපි? ඒක ලොම් ඉප් කරන්න බැරි නේ. It's good? Really? And then cheese corn එක. Oh my god, like wow. Full violet. Wow. මොයිද? නෑ නෑ එහෙම නෙවෙයි. චුට්ටක් උනේ. චුට්ටක්.
ඒක රහයියා. ඒක ආයෙ දෙල කන්න. මේ තියෙන මේ මම ඔයාලට කිව්ව clay pot rice. ඒක නිකන් මම ඔයාලට මේ ඉස්සරහ වීඩියෝස් වලින් ගේන්න. ඒක clay pot rice කියලා. ඒක නිකන් pot එකේම තියාගෙන තමයි කන්න දෙන්නේ. Hello kakak, Manipuri kakak, love food. කිරි රහයි. cheese ඔක්කොම. මෙහෙමයි ඒක. Hello boss, Manipuri mah, salam boss. Hello Manipuri mah, salam boss. එකයිද දන්නේ නැහැ තියෙන්නේ අපි මේ දෙකක් දාගත්තා. භාගෙ කන්න. මේක මේ රුපියල් 3000ක් වටිනවා මේක. මේක මොනවද දන්නේ ඇත්තට විශේෂ. මේක අතටින් කාලා බලන්න. දෙකක් තියෙනවා නේ. කෑලි දෙකක් තියෙනවා. මේ තියෙන්නේ කෑල්ලක් තියෙන විදිහ. කෑලි දෙකක් තියෙනවා. Go. Cheers. It's good. More creamy. Wow. So good. අපේ තියෙනවා ඉතින් මේ වගේ හොඳ ඒවා. මේ මෙච්චර ගණන් නැහැ නේද? අපි දැන් එකපාරක් කැන්ඩි කියලා දෙන්නේ. Oh, ඒකට. පොඩි ගෙඩියක් එක. පොඩි ගෙඩියක් ඒකත් මේ වගේම තමයි. මේ වගේම තමයි. ඒ රහමයි. බැරි එච්චර ගණන් නැහැ නේ. අපි ගත්තේ කීයටද? 500ක් හරි අපි ගෙඩි දෙකක් විතර අරන් ආවා. මේ මොර ගන්න මේ. හයිරේ රුපියල් 3000යි. මේ රහයි මාරහයි. අපිට ආයෙත් ඒ වගේ රහට හම්බෙලා නැහැ. අපි අර කැන්ඩි කාපු රහට හම්බෙලා නැහැ. අපි අර කැන්ඩි කාපු රහට අපිට හම්බෙලාම නැහැ. මේය තමයි අපිට හම්බුන කාර්ය. සුපිරියයි මාරහයි. ඉවරයි නේද? මේක එකක් තිබ්බනේ. මේකේ තව ග්‍රේප් එකක ස්ට්‍රෝබෙරි එකක තිබ්බා. මේ අර ෆෘට්ස් ටික ඕගලන් දැකලා ඇති මේක වයිරල් ගියා මේ TikTok වල එහෙම. මේකේ වෙලා තියෙන ෆෘට්ස් ටික එකලා sugar syrup එක දාලා තමයි කෝට් කරලා තියෙන්නේ. ඉතින් අර ෆෘට්ස් ටික තැම්බිලා නිකන් ගොඩක් ජූසි. අර ක්‍රිස්පි විදිහට හැප්පුණාම අර ජූස් එකත් එක්ක රහයි. අපි ගොඩක් ස්වීට්ස් නේ කෑවේ. අපි සාරට එහෙම කෑවේ නෑ. ලෑම්බ එක විතරයි සාරට කෑවේ. බඩ නිකන් පිටලා තියෙන දැන්.